හොඳයි එහෙනම් අපි කතා කරන්නේ අද 2023 අනුකලනයේ කොටසේ B සහ C කොටස් ඒ කොටස කතා කරන්නේ නැහැ සුළු පරිදි බින්න භාග වලින් අනුකලනය කරන්න තියෙන කෙනා. හොඳයි අපි කතා කරන්නේ B සහ C කොටස්. බලමු මේකේ තියෙන්නේ එකේ ඉඳන් E ගේ phi බෙදීම 2 වෙනකම් x sin ln x dx. හොඳයි මෙයාව තමයි අපිට අනුකලනය කරගන්න තියෙන්නේ. හොඳයි මෙයාව සම්පූර්ණයෙන් අනුකලනය කරන්න කියන්නේ මේ කියන්නේ දීලා තියෙන ප්‍රකාශනයක්. ඒ දීලා තියෙන ප්‍රකාශනය ගන්නයි හදන්නේ. එතකොට අපි බලමු මේකට කොටස් වශයෙන් අනුකලනය දාන්න කියලා ඒගොල්ලෝ කියලාම තියෙනවා. අපි කොටස් වශයෙන් අනුකලනය පාවිච්චි කරමු. කොටස් වශයෙන් අනුකලනය දාද්දී මේ බලන්න අපිට මෙතන තියෙනවා ශ්‍රිත දෙකක්. එක ශ්‍රිතයක් ගන්න ඕනේ අපි u කියලා, අනිත් ශ්‍රිතය ගන්න ඕනේ අපි v dash කියලා. හරි v dash කියලා ගන්නේ අපි අනුකලනය කරගන්නේ ලේසි කෙනා. ඒකට මෙතනින් බැලුවාම ඩිරෙක්ට් අනුකලනයක් තියෙනවා. මෙයාව අනුකලනය කරන එක අමාරුයි. ඊට වඩා ලේසි මෙයාව අනුකලනය කරන එක. ඒක හින්දා මම මේක ගන්නවා v dash කියලා, මේක ගන්නවා u කියලා. වැඩේ කොට එහෙනම් දැන් මෙයාගේ පිළිතුර අපිට එනවා uv. උත්තරේ එන්නේ මෙන්න මේ විදිහට. උත්තරේ එන්නේ මෙන්න මේ විදිහට. මෙයා මෙහෙම තිබ්බොත් උත්තරේ එන්නේ මේ විදිහට. uv ඍණ අනුකලන vu dash dx කියලා එන්නේ. හරි එහෙනම් අපි ඒක දාමු uv. v කියලා කියන්නේ මෙයාගේ අනුකලනය x වර්ගයට 2යි. වතාවක් මෙයා sin ln x. මෙන්න මේක. හොඳයි ඒක අපිට ඕනේ කීයේ ඉඳන් කීය වෙනකන්ද? එකේ ඉඳන් e ගේ phi බෙදීම 2 වෙනකම්. එකේ ඉඳන් e ගේ phi බෙදීම 2 වෙනකම්. ඍණ අනුකලන vu dash. එහෙනම් අනුකලන vu dash. v කියලා කිව්වේ x වර්ගයට 2යි. u dash කියන්නේ මෙයාගේ අවකලනය. මෙයාව අවකලනය වුණාම sin එක cos වෙනවා. cos ln x. ඇතුලේ තියෙන ශ්‍රිතේ අවකලනය වෙනවා. එකයට x dx. එතකොට මේකෙන්නෙත් එකේ ඉඳන් e ගේ phi බෙදීම 2 දක්වා. හොඳයි මෙතනින් බලමු මොකද්ද පිළිතුර කියලා. e ගේ phi බෙදීම 2 මෙතෙන්ට ආදේශ කරමු. එතකොට යනවා sin phi බෙදීම 2යි. e ගේ phi බෙදීම 2 ආදේශ කරාම ln e කියන්නේ 1යි. phi බෙදීම 2යි sin phi බෙදීම 2 කියන්නේ 1යි. එහෙනම් මෙතනින් එනවා e ගේ phi බෙදීම 2. හරිද? එයාගේ වර්ගයයි බෙදීම 2යි. වතාවක් 1 ඍණ ඊට පස්සේ යනවා 1 කියන එක කෙනා ln 1යි කියලා කියන්නේ බිඳුවයි. එතකොට මේක ඇල්ලෙන් වෙනවා බිඳුවක්. ඍණ මේක ගන්න පුළුවන් මට භාගයක් එළියට. එකේ ඉඳන් e ගේ phi බෙදීම 2 වෙනකම් මේ දෙන සුළු වෙලා ගිහිල්ලා x වතාවක් cos ln x dx කියලා එනවා. හොඳයි එතකොට මේ තියෙන්නේ මෙන්න මෙයා. මට ඒක ලියා ගන්න පුළුවන් අනුකලන එකේ ඉඳන් e ගේ phi බෙදීම 2 වෙනකම් x sin ln x dx. මම ගුණ කරන ඔක්කොම ටික දෙකෙන් ගුණ කරලා මෙයාව අරන් එනවා මේ පැත්තට. ඔක්කොම ටික දෙකෙන් ගුණ කරලා මෙයාව මේ පැත්තට අරගෙන එනවා මම. එම නිසා මෙයා දෙකෙන් ගුණ වෙනවා. දෙක වතාවක් අනුකලන එකේ ඉඳන් e ගේ phi බෙදීම 2යි x sin ln x dx. දෙකෙන් ගුණ වෙනවා. එතකොට මේක කැපිලා යනවා. ඍණ එක්ක නම් එහාටදී ධන වෙනවා. එකේ ඉඳන් e ගේ phi බෙදීම 2 x cos ln x dx සමානයි. මේක දෙකෙන් ගුණ වෙද්දි මේක කැපිලා යනවා. මේ දෙන්න සුළු වෙලා e ගේ phi කියලා එනවා. හොඳයි එහෙනම් දැන් අර කියලා තියෙන එක්කෙනා ඉබේම ඇවිල්ලා තියෙනවා. අපි මේ විදිහට පෙන්වමු. මේකේ මම අනුකලනය ගන්නවා 1 e ගේ phi බෙදීම 2 කියලා එළියට. මෙතනින් එනවා 2යි x sin ln x ධන x cos ln x dx. ඔන්න එහෙනම් කියලා තියෙන එක්කෙනා එක සමානයි e ගේ phi කියලා තියෙන එක්කෙනා. හරි. එහෙනම් b කොටස ඉවරයි බලන්න. තාමත්ම සුළු වෙලාවක් ගියේ. තේරුම් ගන්න තියෙන්නේ අර කියලා තියෙන එක්කෙනා ගන්න. x cos ln x එකක් අවසානට ගන්න කියලා තියෙන උත්තරේ. එතකොට ඒක ගන්න විදිහට මෙයාගේ අනුකලනය තෝරා ගැනීම.
එතකොට කාවද u කියලා ගන්නෙ කාවද v dash කියලා ගන්නෙ. මෙතනදී වඩා ලේසි නේද? අපි u කියලා මෙයාව ගන්නවා නම් ඇයි ඒ අනුකලනය කරන්න ලේසි මෙයා. ඒතකොට අපි සාමාන්‍ය v dash කියලා තෝරගන්නේ අනුකලනය කරන්න ලේසි කෙනාව. හරි. නම් වැඩේ හරි. හොඳයි දැන් බලමු අපි 15 වෙනි මේකේ තියෙනවා අපිට k විශාලයි බිඳුවයි x විශාලයි බිඳුව සඳහා දීලා තියෙනවා කෙනෙක් එයාව අවකලනය කරන්න කියලා කියනවා. ඒ උත්තරේ දීලා තියෙනවා. හොඳයි මෙන්න මේකනේ dx k මූල x ඍණ 1 ඊගේ k මූල x. හොඳයි මෙයාව තමයි අපිට දීලා තියෙන්නේ. එයාව අවකලනය කරන්න කියලා තමයි කියන්නේ. හොඳයි මෙතනදී අපි පාවිච්චි කරන්නේ අණු ඊට පස්සේ අනුකලන කැලලක් දීලා තියෙනවා. මෙතන අපි පාවිච්චි කරන්නේ අනුකලනය කියන්නේ ප්‍රති අවකලනය කියන කාරණය. අද අනුකලනය කියන්නේ කවුද? ප්‍රති අවකලනය. ප්‍රතිය විරුද්ධ නෙමෙයි ප්‍රති. හරිද? කියන්නේ රිවර්ස් එක වගේ. හරිද? ඔපොසිට් නෙමෙයි රිවර්ස් වගේ. හරි. එහෙනම් මේක අපි බලමු. අවකලනය කරලා බලමු. හොඳයි. මේකෙදි මට එනවා මෙයා වතාවක් මෙයාගේ අවකලනය දාන මෙයා වතාවක් මෙයාගේ අවකලනය. එහෙනම් එනවා මුලින්ම ඊගේ k මූල x වතාවක් මෙයාගේ අවකලනය. මෙයාගේ අවකලනය වෙද්දී එන්නේ කොහොමද? k වතාවක් 1 යට 2 මූල x. හරිද? ඍණ 1 කියද්දී අවකලනයක් නැහැ. ධන මෙයා වතාවක් මෙයාගේ අවකලනය. එයාගේ අවකලනය ඉන්නේ කවුද? e k මූල x එනවා. ඊට පස්සේ k මූල x ගේ අවකලනය එනවා. k මූල x ගේ අවකලනය වෙන්න තියෙනවා k වතාවක් 1 යට 2 මූල x. හොඳයි මට එහෙනම් e වල k මූල x e වල k මූල x වතාවක් k යට 2 මූල x කියන සම්පූර්ණ කෙනාම පොදුයි කියලා එළියට ගන්න පුළුවන්. e වල k මූල x k වතාවක් k යට 2 මූල x කියන කෙනා පොදුයි කියලා ගත්තම මේක 1යි. ධන මෙතනින් එනවා k මූල x ඍණ 1යි. ධන 1යි ඍණ 1යි කැපිලා යනවා. මූල x ට මූල x කැපිලා යනවා. උත්තරේ එනවා k වර්ගය e වල k මූල x බෙදීම 2යි. බලමු මෙයා උත්තරේ ගන්න කියලා තියෙන්නේ කියලා. හොඳයි එහෙනම් එයා තමයි උත්තරේ නේද? හොඳයි ඊට පස්සේ අපිට කියනවා ik කියන්නේ ik කියලා කියන්නේ අනුකලන 1 ඉඳන් 4 වෙනකම් e වල k මූල x dx ලු. එහෙනම් ik එහෙනම් i 1 කියන්නේ k වලට 1 ආවහම i 2 කියන්නේ k වලට 2 ආවහම i 3 කියන්නේ k වලට 3 ආවහම එහෙනම් ik කියන්නේ මෙයා කියලා දීලා තියෙනවා. යයි ගනිමු. i සමානයි මෙන්න මේ බව පෙන්වන්න. හොඳයි. අර කලින් කිව්වා වගේ අනුකලනය කියන්නේ ප්‍රති අවකලනය කියන එක නා ගමු. මේ බලන්නකෝ. e වල kx ඇවිල්ලා තියෙනවා. මෙයාව අවකලනය කරාම මේක ඇවිල්ලා තියෙනවා. k වර්ගය සහ 2 කියන්නේ නියත. එහෙනම් මෙයාගේ අනුකලනය කියලා කියන්නේ කවුද? මෙයා ಗುಣ කරන්න ඕනේ 2 බෙදන්න ඕනේ k වර්ගය. පැහැදිලිද? මෙයාව අවකලනය කරාම මෙයා ඇවිල්ලා තිනවා කියන්නේ මෙයාව අනුකලනය කරාම මෙයා එන්න ඕනේ සංගුණකයක් තියෙනවා. ඒ සංගුණකෙන් ಗುಣ කරලා. හරි. එහෙනම් මම කෙලින්ම ලියනවා මේක මෙහෙමයි. අනුකලනය කියන්නේ ප්‍රති අවකලනය නිසා මේක එනවා මට කෙලින්ම 2 යට k වර්ගය මෙන්න මේක මෙතෙන්ට ආවා. මේක මෙතෙන්ට යටට ආවා. වරහන් k වතාවක් මූල x ඍණ 1 වතාවක් e වල k මූල x කියන කෙනා එන්නේ කෙලින්ම කීයේ නම් කීය වෙනකන්ද 1 ඉඳන් 4 වෙනකම්. හොඳයි. එහෙනම් ඕක තමයි කතන්දරේ. අපි මෙයාව සුළු කරමු. කවුද එන්නේ? 2 යට k වර්ගය වරන් ඇතුලේ මුලින්ම 4 දාමු.
x වලට තමයි 4 දාන්නේ k වලට නෙමෙයි. k කියන්නේ නියතයක්. හරිද? ඒක අපිට දීලා නැහැ. x වලට 4 දාමු. 4 දැම්මම මෙතනින් එනවා 2යි. 4 මූලය කියන්නේ 2යි. 2යි k ඍණ 1යි. වතාවක් e වල 2යි k ඍණ 1 දාමු. 1 දැම්මහම අපිට මෙතනින් එනවා k ඍණ 1යි. වතාවක් x ට 1 එන්නේ e වල k. එහෙනම් ඔන්න උත්තරේ ආවා. බලමු එයාද ගන්න තියලා තියෙන උත්තරේ. හරි. එයා තමයි ගන්න කියලා තියෙන උත්තරේ නේද? ඊට පස්සේ කියනවා අපිට s යනු y සමානයි e වල මූල x x සමාන 1 x සමානයි 4 හා y සමානයි බිඳුව යන වක්‍ර මගින් ආවෘත වෙන ප්‍රදේශයයි ගනිමු. හොඳයි. මොකක්ද ඒ කියලා තියෙන කාරණේ කියලා බලමු පොඩ්ඩක්. හොඳයි. අපිට කියනවා s කියලා කියන්නේ මෙන්න මේ දීලා තියෙනවා ශ්‍රිත වගයක් නේද? අගයන් ටිකක්. ඒවා මගින් ආවෘත වෙන ප්‍රදේශයයි ගමුණු. ඒ කියන්නේ හිතන්නකො මෙහෙම. හරිද? මෙන්න මෙහෙම කෙනෙක් තියනවා කියලා කවුරු හරි. මේක මම මේ නිකන් ඇන්නේ මේක දන්නේ නැහැ හැඩේ. හරිද? කවුරු හරි කෙනෙක්. මේක මෙහෙම වෙන්න ඕනේ නැහැ. හරි? මේ කියලා තියෙන කාරණේ තීරෝ මොකක්ද කියන එක බලන්න තමයි යන්නේ. නිකන් මොකක් හරි වුණාම ශ්‍රිතයක් තියෙනවා. ඒ ශ්‍රිතේ මේක හිතමු අපි මේ කියලා තියෙන කවුරු හරි කෙනා කියලා fx කියන ශ්‍රිතය. හරි. හරිද? x සමානයි 1 කියන්නේ උතනයි. x සමානයි 4 කියන්නේ මෙතනයි. y සමානයි බිඳුව කියන්නේ මෙයා. y සමානයි බිඳුව කියන්නේ x අක්ෂයට. y සමානයි බිඳුව කියන්නේ x අක්ෂයට. සහ y සමානයි e වල මූල x. මෙතන නම් y සමානයි fx කියන්නේ මෙයා. මේගොල්ලෝ මගින් මේ 4 දෙනා මගින් ආවෘත වෙන පෙදෙස කියලා කියන්නේ මෙයාට. ආවරණය වෙන පෙදෙස. හරිද? ආවෘත වෙන පෙදෙස කියලා කියන්නේ මෙන්න මේ විදිහට ආවරණය වෙන පෙදෙස. එහෙනම් මෙයා. මෙයාගේ වර්ගඵලය තමයි කියන්නේ. මෙයාගේ වර්ගඵලය තමයි ඔය s කියලා කියන්නේ. s කියන එක කෙනා ඉන්නේ කොහොමද එහෙනම්? 1 ඉඳන් 4 වෙනකන් අනුකලන 1 ඉඳන් 4 වෙනකන් අනුකලන fx dx කියන කෙනාගේ. එහෙනම් අපිට ඇවිල්ලා තියෙනවා මෙතන මේ අනුකලනය මගින් මෙන්න මේ ආවෘත වෙච්ච ප්‍රදේශයේ වර්ගඵලය ගන්න පුළුවන් කියලා. පැහැදිලිද? එතකොට y සමානයි බිඳුවයි fx x සමානයි 1යි x සමානයි 4 කියන කොටසෙන් එන්නේ මේක. හරි. එහෙනම් මේක තමයි අපිට ගන්න තියෙන වැඩේ. එහෙනම් මෙතන විදිහට නම් මේක කියන්නේ කවුරු කියලාද? අපිට කියනවනේ උතන y සමානයි e වල මූල x කියලා. එහෙනම් ඒකව තමයි ගන්න තියෙන්නේ. කලින් ගානෙන් ඒකට නේද? කලින් හදපු කොටසෙන් ඒකට උදව්වක් ගන්න පුළුවන් අපිට. හොඳයි. එහෙනම් අපි කලින් දැක්කා වගේ හරිද? කෙලින්ම අනුකලනය කරාම එනවා SC වර්ගඵලය. හරිද? එහෙනම් අපි ලියමු SC වර්ගඵලය සමානයි කෙලින්ම අනුකලනය කරන්න තියෙන 1 ඉඳන් 4 වෙනකන් e වල මූල x dx. හරිද? එහෙනම් මේකව තමයි අනුකලනය කරන්න තියෙන්නේ. අපි කලින් හැදුවා මෙන්න මේකගේ අනුකලනය 1 ඉඳන් 4 වෙනකන් e වල k මූල x dx කියන එක හොයාගත්තා. නේද? මේකව හොයාගත්තා. මේකව ආව උත්තරේට කොහොමයි කියලාද? 2 යට k වර්ගයයි වරහන් ඇතුලේ 2ක් k ඍණ 1යි e වල 2ක් k. ඔව්. ඍණ k ඍණ 1යි e වල k. ඔන්න ඔහම ආවනේ. ඉතින් අපි බලමු. මේකගේ අනුකලනය මේකනේ. මෙයාවයි සංසන්දනය කරලා බලන්න මොකද්ද වෙන්නේ කියන්නේ. දෙන්නව සංසන්දනය කරාම පේනවා මොකද වෙලා තියෙන්නේ? k වලගේ කීයක් වෙලාද? k වලගේ කීයක් වෙලාද? එක බවට පත් වෙලා නේ.
එහෙනම් මේක සමාන වෙනවා i එකට. මෙයා අපේක සමාන වෙනවා i එකට. එහෙනම් ik කියන්නේ මෙයා නම් එහෙනම් i එක කියලා කියන්නේ 2 යට එකේ වර්ගය 2 ඍණ 1 වතාවක් e ගේ වර්ගය ඍණ 1 ඍණ 1 වතාවක් e ගේ 1 මේ ටික බිඳුවයි මෙතනින් උත්තරේ එනවා 2ක් e වර්ගයයි. ඔන්න එනවා ලස්සන උත්තරේ. පැහැදිලිව ටක් ගාලා එනවා එක් කියලා තියෙන විදිහෙන් හදුවාන් පස්සේ. හොඳයි අපි බලමු ඊළඟ එක කියලා මොකක්ද කියන්නේ කියලා. හොඳයි අපිට කියනවා මේ ස්පෙදස x අක්ෂය වටා රේඩියන 2.5 වලින් භ්‍රමණය කිරීමෙන් ලැබෙන ඝන වස්තුවේ පරිමාවද සොයන්න. හොඳයි මොකද්ද මේ s කියලා ආවා පෙදසක් නේද? ප්‍රස්ථාරයකින් නිකන් ඇඳලා පෙන්නුවොත් මේ වගේ කෑල්ලක්. මේක මම දන්නේ නැහැ මම මේ නිකන් අඳින්නේ හරිද? හැඩය ඇත්තටම මෙහෙමද කියන්න දන්නේ නැහැ නිකන් උදාහරණයක් ගන්න. මෙන්න මේක තමයි s කියන පෙදෙස. හරිද? මේක තමයි මේ s කියන පෙදෙස. හරි. මෙයාව දැන් x අක්ෂය වටා 2.5 වලින් භ්‍රමණය කරනවලු. මේ පෙදසක් x අක්ෂය වටා 2.5 වලින් භ්‍රමණය කරනවා. මොකද වෙන්නේ? මෙහෙම කෙනෙක් හැදෙනවනේ. ඝන වස්තුවක් නිර්මාණය වෙනවා මෙන්න මේ හැඩයම තියෙනවා. ඔය හැඩයේම තියෙන ඝන වස්තුවක් නිර්මාණය වෙනවා නේ. එහෙනම් මේ ඝන වස්තුවේ පරිමාව තමයි දැන් අපෙන් අහන්නේ. මේ ඝන වස්තුවේ අරය වෙන්නේ කවුද? මේ ඝන වස්තුවේ අරය වෙන්නේ මේ තිබ්බ උසනේ y කියන කෙනා. එහෙනම් ඝන වස්තුවේ පරිමාව වෙන්නේ කවුද? v සමානයි මේක නිකන් කුඩා කොටස් වලට කඩලා ගත්තාම පොඩි නිකන් සිලින්ඩරයක් වගේ කෙනෙක් නේ. පොඩි නිකන් සිලින්ඩරයක් වගේ කෙනෙක්. අංශු මාත්‍රීය කොටස් වලට වෙන් කරලා ගන්නවා. එතකොට මේක නිකන් සිලින්ඩරයක් වගේ කෙනෙක්. සිලින්ඩරයේ පරිමාව අපි දන්නවා 5r වර්ග h. මේකේ r කියලා කියන්නේ y කියන කෙනා. v කියන්නේ 5r වර්ග h. මේකේ ඔය r කියලා කියන්නේ y ට. මෙන්න මේ කොටසට අපි ගන්නෙ කොහොමයි කියලාද? dx කියලා ගන්න. දැන් අපිට කෙලින් වෙනවා. හරිද? dx නෙමෙයි හරියටම ගත්තොත් delta x. එහෙනම් v කියන එක්කෙනා එනවා අපිට කෙලින්ම 5 වතාවක් අනුකලන y වර්ග dx. ඕකනේ එන්නේ. මේක අපි දැන් අපේ ගානට ගැලපෙන්න දාගමු. මේවා මුකුත් ඔයාලා ලියන්න යන්න ඕනේ නැහැ. මේක මම මේ කතා කරේ ඔයාලට පැහැදිලි කරගන්න විතරයි. ඔයාලා කෙලින්ම ගන්න පරිමාව කියලා කෙලින් උත්තරේ ගමු. මෙන්න මේකව මතක තියාගන්න පරිමාව කියන්නේ කවුද? 5 වතාවක් y වර්ගය dx. එහෙනම් මෙතන තියෙන්නේ මොකාද? ඒකව වර්ග කරලා අපිට අනුකලනය කරන්න වෙනවා. දීලා තියෙන සීමාව තුල. දැන් මෙතන නම් 1 ඉඳන් 4 වෙනකම්. නම් 1 ඉඳන් 4 වෙනකම්. හරි? එතකොට මේක බලා ගන්න අපි මේකව කෙලින්ම ගමු. මේව පුත් ලියන්න ඕනේ නැහැ ඔයාලා. හරි. එහෙනම් පරිමාව සමානයි 5 වතාවක් 1 ඉඳන් 4 වෙනකම් e මූල x කියන කෙනාගේ වර්ගය. හරිනේ? e මූල x කියන කෙනාගේ වර්ගය. dx. හොඳයි බලමු. සමානයි 5 වතාවක් 1 ඉඳන් 4 වෙනකම් e 2 මූල x dx. එතකොට මේ ඇවිල්ලා තියෙන්නේ කවුද? මේ ඇවිල්ලා තියෙන්නේ 5 වතාවක් කේටාගේ දෙකක් වෙලා. ඒ කියන්නේ මේ ඇවිල්ලා තියෙන i 2. එහෙනම් ඒක සමාන වෙනවා 5 වතාවක් i 2යි කියලා කියන්නේ ආන් අතෙන්ට දෙක ආදේශ කරන්නයි තියෙන්නේ. 2 යට 2 වර්ගය 4 ඍණ 1යි e වල 4 ඍණ 2 ඍණ 1යි e වල 2. උත්තර එනවා 5 යට 2යි 3ක් e වල 4 බලය ඍණ
e වල වර්ගය. ඕනේ නම් මේක තව ටිකක් සුළු කරන්න පුළුවන්. අපි ගමු 5 e වල වර්ගයක් එළියට බෙදීම 2යි 3ක් e වර්ගය ඍණ 1යි. ඔන්න එනවා පරිමාව. පැහැදිලිද වැඩේ? ඔන්න ඔය විදිහට තමයි පරිමාව ගන්න. හරි මේක තමයි 2023 අපි එහෙම වුණොත් ඊළඟ පාර හම්බෙමු 2024 ගන්න.